සුළු දෙයක් අතන තියෙන ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක ගැන ඉගෙන ගන්න මම කගහිරු මේ ප්‍රොජෙක්ට් එක මේක ඉවර කරලා තියෙන්නේ මේක ගන්නම් මම මොකද මේකෙන් තමයි හරියට මේක ගන්නන්න පුළුවන් මොකටද ඇඩ්ජස්ට්මන්ට් ලේයර් පාවිච්චි වෙන්නේ කියලා ප්‍රොජෙක්ට් එක අපි කෑල්ලක් ගමු නැත්තම් මේ ඔක්කොම ටික දැක්කම පොඩ්ඩක් බය වෙනවා මේ කෑල්ල අපි ගමු සිලෙක්ට් කරා command C නැත්තම් control C ගහුවා copy කරා අපේ sequence එකට යන test කියලා test ඊට දුන්නා මේක paste කරගත්තා හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන මම අලුත් කැලලක් ගහලා තියෙනවා ප්‍රොජෙක්ට් එකක් මේක දැන් මේ ක්ලිප්ස් කැලි තොගයට කපලා තියෙන්නේ මේකට හිතන්න දැන් මට Gaussian blur එකක් ඇඩ් කරගන්න ඕනේ මේක මොකක් හරි හේතුවක් මත blur කරන්න කියලා මේ ඔක්කොම කැලලම ඒතර අපි කරන්න ඕනේ ගිහලා සාමාන්‍යයෙන් මෙතන Gaussian blur කියලා සිලෙක්ට් කරා මේක ඇදලා දාලා effects control එකට ගිහිල්ලා මේක නිකන් අහගන්න තේරුම් ගන්න ඒතර shape වෙනවා මෙතන මේක ස්ක්‍රෝල් වුණා ඊට පස්සේ blurriness එක අපි 50කට දුන්නා ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක Gaussian blur එක copy කරලා මේ ඔක්කොටම paste කරන්න ඕනේ ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි අත්‍තරම අපි මෙතන adjustment layer එක පාවිච්චි කරන්නේ adjustment layer එක දාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඒකට කරන්න ඕනේ projects panel එකට ගිහිල්ලා මෙතන මේ icon එකෙන් select කරලා adjustment layer යන්න පුළුවන් නැත්තම් තව විදියක් තමයි right click කරලා project panel එක new item ගිහලා adjustment layer යන්න පුළුවන්. ඒතර ඔයාලට එනවා width එකයි height එකයි දෙන්න. මෙතන අපි sequence එකේ width එකයි height එක තමයි දෙන්න ඕනේ. දීලා okay දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ adjustment layer එකක් තමයි මේ ඇවිල්ලා තින්නේ. ඒක ගැන වැඩි හිතන්න බෑ මොකද්ද මේ කියලා. මේකට ඇදලා දැම්මම තමයි තේරෙන්නේ මොකද්ද කියලා. මේක ඇදලා අරගත්තා මෙන්න මෙහෙම sequence එකට. ඇදලා අපි මේක දිග අරගමු. දැන් මේක තමයි අතන adjustment layer එක. මේක නිකන් layer එකක් විතරයි. අපේ video layer එක වගේම තමයි නිකන් layer එකක් තියෙනවා. මේ කිසිම හානියක් නැහැ දැනට. මේකට අපිට එක එක individual effects add කරගන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කැලලට විතරක් add කරගත්ත Gaussian blur එක අපිට adjustment layer එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් මෙයා උඩින් මේක අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මේ adjustment layer එකට මම දාගත්ත Gaussian blur කියන effect එක ඇදලා දැම්මා. ඊට පස්සේ diesel reveal එකක් ගියා. ගණන් ගන්න එපා. ඊට පස්සේ කොහොමද මේක select කරලා ඔයාලට පේනවාදී Gaussian blur තියෙනවා. මෙතන අපි ඉස්සලා දුන්නා 50% දෙනවා. දැන් මේකේ Gaussian blur එක ඇඩ්ලා තියෙන මේ adjustment layer එකට. කිසිම හානියක් කළා නැහැ. මෙතන footage එක මේක අපි අයින් කරගත්තාම මේ visual එක ඔයාලට පේනවාදී ඒක පේන්නේ නැතු වෙනවා. මොකද adjustment layer එක තමයි තියෙන හින්දා කියලා. මේක පොඩ්ඩක් lock කරගමු. ඊට පස්සේ දැන් අපිට කරන් තියන්නේ මෙන්න මේක මෙහෙම කරලා අද ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක යට තියෙන ඔක්කොම visual panels වලට අර මේ ඇඩ්ලා තියෙන Gaussian blur එක ඇඩ් වෙනවා. ඒ වගේ තමයි ඔයාට තේරෙන්නේ නැති ඔයාට ඕන මොකක් හරි effect එකක් තියෙනවා නම් ලොකු set එකකට add කරගන්න. දැන් මෙතනදී මම තව මොකක් හරි වීඩියෝ තුනක් set කරලා තියෙනවා. මේක අපි හිතමු Gaussian blur එක ඕනේ නැහැ කියලා අපි layer එක උඩින් දාගන්නවා. ඒතර ඒක ඇල්ලට effect වෙන්නේ නැහැ. ඔයාලා පේනවාද මෙතන footage එකට effect එකලා තියෙනවා. හැබැයි මේ TRTH කියන මේ අපේ channel එකේ CTA නැත්නම් call to action එකට effect එකලා නැහැ. මොකද ඒක උඩින් තියෙන්නේ. ඒක හොඳට පේනවා. මේ Gaussian blur එක add කරලා තියෙන adjustment යටින් තියෙන ඔක්කොම footage වලට add වෙලා තියෙනවා. එහෙම ඔයාලට ඕන මොකක් හරි වැදගත් effects set එකක් ඔක්කොම footage set එකට add කරගන්න ඕන නම් තමයි අපි adjustment layer එක use කරලා ඒක උඩින් දාගන්නේ. ඕක තමයි adjustment layers අපි දාගන්නේ Premiere Pro වල. ඕක තමයි හේතුවත්. ඔයා මොකක්ද ඒක මේ ඉගෙන ගත්තා නම් පැහැදිලි වුණා නම් අපි subscribe කරලා support එක දෙන්න. ජයෝ.